පන්තියේ සර් උගන්වන්නේ අතේ තිබිච්ච ඔරලෝසුව මේසෙ උඩින් ගලවලා තියලා තමයි මේ සර් පන්තියේ ළමයින්ට උගන්වන්න හිටියේ. මේ උගන්නා ඉන්න අතරතුර සර් චුට්ටක් එහාට මෙහාට වෙනකන් ඉඳලා එක ළමෙක් අර සර්ගේ ඔරලෝසුව අරගෙන සාක්ෂි දාගත්තා. දැන් මොකද්ද වැරද්ද? සර්ගේ ඔරලෝසුව හොරකම් කළා. සර් පන්තියට ආවා. මේසෙ උඩ ඔරලෝසුව නැහැ. මගේ ඔරලෝසුව නැති වෙලා කවුද ගත්තේ ඇහුවා. දැන් හොරා කියයිද මං ගත්තා කියලා? නෑ. ඒ නිසා මොකද සර් කළේ? ඔක්කොම එක පේලියක් ගැහුවා. පේලියකට හිටවලා තියලා හැම එක්කෙනාගේම ඇස් බැන්දා. ඔක්කොගේම රෙදිපටි ටිකක් අරන් ඇස් බැඳලා පොලිමේ තියලා සර් සාක්කු දෙකට අත ඔබ යනකොට එක ළමෙක්ගේ සාක්කුවේ තිබිලා ඔරලෝසුව හම්බ වුණා. ගෙනල්ලා මේසෙ උඩින් තියලා දැන් රෙදිපටි ටික ලිහලා පන්තියේ ගිහින් වාඩි වෙන්න කිව්වා. පන්තියේ ගිහින් වාඩි වෙන්න කිව්වා. දැන් ඔරලෝසුව තියෙනවා. සර් නිස්සබ්දයි. දැන් අපේ හැම වුණා නම් මොකද කරන්නේ? මේ මල්ලි තඩිය වල් හොරේ මං ඕක ඉස්කෝලේට ගන්නකොටම කිව්වා එපා ඕක අමු නීල හොරා කියලා බේරක් ගහගෙන වරෙන් යන්න විනයපාලක සර් ළඟට වරෙන් යන්න විදුහල්පතිට මම බෙහෙට එනකොට අම්මයි අප්පයි එක්ක කරගෙන එන්න ඕයි ආන් අරු ගෙදර ගිහින් අම්මට අබ්බයි අප්පට අබ්බයි විදුහල්පතිට අබ්බයි මැරිලා ගියා මිසක ඌ හැදුනේ නෑ අම්මා. අර සර් ගැහුවෙත් නෑ බැන්නෙත් නෑ ඔරලෝසුව තිබ්බා. කරපු පාඩම එහෙම්මම කරාගෙන ගියා. කාලය ගත වුණා. මේ ළමයි උස්මහත් වෙලා රස්සාවල් කරනකොට අර ළමයා හොරකම් කරපු ළමයා දවසක් කල්පනා කරනවා මං අද මේ තැනට ආවේ මම මගේ සර් එදා මගෙන් ඔරලෝසුව ගත්තා මට වචනයක්වත් කිව්වේ නෑ. මං ඒ නිසා හොරකම එදා ඉඳන් නතර කළා. මට ගැහුවේ නෑ බැන්නේ නෑ කොච්චර අනුකම්පා සහගතද අපේ සර්. ඒ නිසයි මං අද මේ රස්සාව කරන්නේ. ඒ හින්දා මං යන්න ඕනි මගේ සර් බලලා එන්න කියලා. සර්ව බලන්න මේ ළමයා ගියා. සර් ටිකක් වයෝ වෘද්ධ ස්වභාවයේ අධ්‍යාපන කටයුතු ඒ ආකාරයට ඉතුරු ළමයින්ට දීගෙන ඉන්නා වූ අතරතුර ගෙදරට මේ ළමයා ඇවිල්ලා කියනවා සර් මං එදා සර්ගේ ඔරලෝසුව ගත්තා හොරකම් කළා. සර් මට වචනයක් කිව්වේ නෑ. සර් අනික් ළමයි ඉස්සරහා මට කතා කරලා ගැහුවේ නෑ බැන්නේ නෑ. අනේ සර් ඒ නිසාවෙන් මං අද මෙන්න මේ තැනකට ඇවිල්ලා මේ විදියට රස්සාවක් කරනවා. එදා ඒ තීරණේ මං හැදුනා සර් කිව්වා. එතකොට සර් අහනවා ඒ ඔයාද ඔරලෝසුව ගත්තේ? ඔව් සර් මං ගත්තා. මන් දන්නේ නෑනේ ඔයයි ගත්තේ කියලා. ඇයි සර්නේ මගේ සාක්කුවෙන් ඔරලෝසුව ගත්තේ? දරුවෝ මං ඕගොල්ලෝ ඔක්කොගේ මැස් බැඳලා ඉවර වෙලා මගේ ඇස් දෙකත් බැඳගෙන තමයි ඔරලෝසුව හොයාගෙන ගියේ. බලන්නකෝ වැරද්ද පෙන්නපු අපූරු. සර් දන්නේ නෑ කවුද ගත්තේ කියලා. ඇයි? චුට්ටක් හරි දැක්කා නම් උගන්නන පාඩමේදී ඒකාට වෙනසක් වෙනවාමයි. බලන්නකෝ වටිනාකම. බලන්නකෝ හැමට එක ලෙස සමානව තමන්ගේ ගුරුහරුකම් ලබා දීපු හැටි කොයිතරම් විශිෂ්ටද? අන්න වැරද්ද පෙන්වනවා. ඒ නිසා වැරද්ද පෙන්වන්න ඕනි රහසිගත. දණ්ඩණයට යා යුතු නම් පසු මුලින් පෙන්වන්න ඕනි. මුලින් ඒක කාබාසිනියා කරලා දාලා උගේ ජීවිතේ නැත්තටම නැති කරලා නැති බංගස්ථාන කරලා ඌ විනාශම කරලා දාන තැනට ගෙනින් වැඩක් නෑ.